ඔබට ඊයේ රෑ ඇහුණද බං? සෞම්‍යලා ගෙදර මාර වලියක් නේද? බඩු මුට්ටුත් සෑහෙන්න පොලේ ගැහුවා බං. ඔව් බං ආදි මටත් ඇහුණා. යන්න විදියකුත් නැහැනේ බං. අපි ඊයේත් මොනවද හිතුවත් මේ කට්ටිය. මං හිතන්නේ උන්ගේ අම්මයි තාත්තයි බං ඊයේ රණ්ඩුනේ. ගොඩක් දවස්වලට යාලා වලිදා ගන්නවා බං. ඔව් බං ආදි මොනවද සෞම්‍ය පවුනේ බං. ඕ බං ෂාන්. ඌ පව් බං. මොන වුණත් ඌ අපි වගේ කොල්ලෙන්නේ බං. ආම් බං. සෞම්‍ය අවුලෙන් වගේ මේ පැත්තට එනවා බං. සෞම්‍ය මල්ලි කොහෙද බං මේ අවුලෙන් වගේ යන්නේ? නිකම් පාර පැත්තට අවසාන අයියේ. ඇයි බං උඹ ඔච්චර අවුලෙන් ඉන්නේ? මොකද බං උඹේ මූණේ කඳුළු? වැඩන්න එයා දෙයිය ගැන කතා කරලා අපේ අම්මයි තාත්තා හැමදාම ගෙදර රණ්ඩු. අපිටත් ඇහුණා බං. අපිටත් උඹ ගැන දුකයි. ඒත් මොනවා කරන්නද බං? අනිත් එක උඹ කාගේ පැත්තක් ගන්නද? අම්මගේ පැත්ත ගන්නද? තාත්තගේ පැත්ත ගන්නද? උඹට දෙන්නවම ඕනිනේ බං. ගෝවා ගණන් ගන්න එපා මල්ලි. ඒ වෙලාවට ඒ දෙන්න එක්කලා උඹ අතර නෑ නේද? ඔව් අයියේ. ඒ දෙන්න අතරදී මං ගොඩක් අසරණ වෙනවා අයියේ. අපේ තාත්තා හැමදාම බීලා ඇවිල්ලා අපේ අම්මට ගහනවා අයියේ. දැන් මට ගෙදර ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ. ඕවා ගණන් ගන්න එපා මල්ලි. ඕවා හිතලා උඹේ හිත අවුල් කරගන්නත් එපා. අපි දන්නවා ඔයාට අම්මයි තාත්තයි දෙන්නම එක්ක සතුටින් ඉන්න ඕනි කියලා. අපි තාත්තා බොන එක කොහොම හරි නතර කරමු. එයාට කොහොම හරි අපි තේරුම් කරලා දෙමු. ආදි කියපු කතාව ඇත්ත මල්ලි. තාත්තා බිපු නැතිලාක අපි තාත්තට හැමීට තේරුම් කරලා දෙමු. අනේ ඒක කරන්න පුළුවන් නම් ලොකු දෙයක් අයියේ. මට ඒ දෙන්න ඕනි. අනිවාර්යෙන්ම අපිට ඒක කරන්න පුළුවන් මල්ලි. මොකද ඒ ඔයාගේ තාත්තනේ. ඔයාගේ තාත්තටත් ඔයාව ගොඩක් වටිනවා. ඒක නිසා දැන් ඔයා දුක් නොවි ඉන්නකෝ. අනිවාර්යෙන්ම ඔයාගේ තාත්තා ඔයාගේ පවුලේ වටිනාකම තේරුම් ගනි. ඊට පස්සේ එයා බොන එකත් නතර කරයි. තාත්තා බොන එක නතර කරාට පස්සේ හැමදේම හොඳ විදිහට විසදෙයි මල්ලි. අම්මගේ තාත්තගේ ප්‍රශ්න මැද්දේදී ළමයි කොච්චරනම් අසරණ වෙනවද? ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න මොනම හේතුවකටවත් තමන්ගේ ලස්සන පුංචි පවුල කැඩෙන්න නම් දෙන්න එපා.